කලින් පාර තෙල් එකක් ගත්තනේ නේද? ඔව් ගත්තා. කොහොමද දැන් දරුවට සුවයක් තියනවද? ඔව් එයාගේ ලකුණු මට්ටමක් දැන් හොඳයි. හා. එයා දුර්වලලා හිටියේ සෙම. ඒ කියන්නේ මාසෙන් මාසෙට හැම මාසෙම එයාට ඉන්හෙලර් පාවිච්චි කරා. හා. මේ ඒක දැන් ගන්න අරන් මාස දෙකක් වෙනවා. මේ මාස දෙක ඇතුළත එයාට මේ අර හෙම්බිරිස්සාව යන්තම් තිබ්බත් එහෙම පැහැවුවවත් මොනවත් නැහැ. බෙහෙත් නැතුව නිකම්ම හොඳ වෙලා ගියා තෙල් එක ගන්නකොට. විස්තර පත්‍රිකා ඒ කියන්නේ පත්‍රිකාව බලලා මම කියන්නේ දාන්න ඕන ක්‍රමයට එයාට ඔළුවට බෙහෙත් ටික දැම්මේ. තෙල් ටික. මේ ඊට පස්සේ එයා කොහොම හරි එයාගේ ටීචර් හැමදාම මට මේ කියනවා මේ ඔළුව කැක්කුම කියනවා මොකද මේ දරුවට වෙලා තියෙන්නේ කියලා ડોක්ටර්ලාට පෙන්නුවා ડોක්ටර්ලාත් මුකුත් කිව්වේ නැහැ බෙහෙත් දුන්නා හැබැයි තෙල් එක ගන්න ගත්තාම පස්සේ එයා අද වෙනතුරු ඔළුව කැක්කුමයි කියලා කිව්වේ නැහැ මතකෙදී ඒ කියන්නේ එයා ලකුණු ගිය පාර 36ක් තමා ගණිතය වලට ගත්තේ මේ පාර එයා මේ 60ක් අරන් තියෙනවා ටිකටම දාගෙන යන්න. අර විස්තර පත්‍රිකා තේ ටිකත් හරියටම කරගෙන යන්න. මේ මම බැලුවේ තෙල් එක මොකද ආවද කලින් සුවයක් තියෙනවා කිව්ව හින්දා කෝල් එකක් ගත්තේ බලන්න. ඔව් සුවය තිබ්බගෙන් තියෙනවා ගොඩාක් පින් වලට ඒ වගේ තෙල් එකක් ඇදුවට. මේ ගැටලුවක් මොනවා හරි අහගන්න උවමනාව තිබුණොත් නම්බර එකට කෝල් එකක් ගන්න රැයට හමාරෙන් පස්සේ. රැයට හමාරෙන් පස්සේ. ඔව් ඊට මහත්තයට කතා කරන්න. මේ හරි පුතේ එහෙනම් තෙල් එක දාගෙන යන්න ඔළුවට. හරි. හරි. thank you. හරි.